කිසි දෙයක එහෙම වටිනකමක් නැහැ. වටිනකම තියෙන්නේ පින්විතනේ හිතක ඕනෙකමක් හැදුනහම අන්නේ හිතට අර වස්තුව පිළිබඳ වටිනකමක් එනවා. ඒක ඉන්නේ වස්තුවේ නෙමෙයි පින්විතනේ ඒක ඉන්නේ හිතේ. ඔබට මොනවා කළවත් පින්විතනේ මේකට වටිනකමක් දාන්න බෑ. මොනවා කළවත් මේකට වටිනකමක් දාන්න බෑ. ඔබට ඕනම් පුළුවන් මේකට වටිනකමක් හිතේ හදාගන්න. ඒ වටිනකම හදාගන්න නම් මොකද්ද මුලින් හදාගන්න ඕනේ? ඕනෙකම. මේකට ඕනෙකමක් හදාගත්තා නම් පින්විතනි දැන් සියලුම බඩු භාණ්ඩ පරයා මක් වෙනවද? මෙන්න මේකට පින්විතනි වටිනකමක් හැදෙනවා කොහේද? හිතේ. නැත්තම් පින්විතනි මේකට වටිනකමක් තියෙනවා නම් ඔබට වටිනවා වගේ මටත් වටින්න එපා. තව කෙනෙකුටත් වටින්න එපා. තව කෙනෙකුටත් වටින්න එපා. මේ හැමෝටම වටින්න එපා මේක වටිනවා නම්. දැන් ඔබගේ බිරිඳව හැමෝටම වටින්න එපා එහෙනම්. එහෙනම් කුලල් කා ගන්න එපා ඇවිදින්න ඔබත් එක්ක පිට. ඔබගේ ස්වාමි පුරුෂයව හැමෝටම වටින්න එපා එහෙනම්. ඔබගේ දරුවව හැමෝටම වටින්න එපා. එහෙම එකක් නැහැ. ඕනෙකම හැදුනා නම් අන්න ඒකට සාපේක්ෂව පින්විතනි මේ ලෝකයේ තියෙන දෙයකට මොකක් හරි එකකට වටිනකම කියන එක ඒ හිතේ හටගන්න. ඒක නිසා ඒ හිතට කැමැති ගානකට ඔබ විකුණන්න පුළුවන්. හොඳට කල්පනා කරලා බලන්න වෙලෙන්ද ඒක නෙමෙයිද කරන්න කියලා. ඔබගේ හිතේ ඕනෙකමක් හදනවා ආයෙ ඔබට ගැලවෙන්න බැරි වෙන්න. අපි හිතමු ඉන්ෂුරන්ස් විකුණන්න එන මහත්තුරු එහෙම. ඔබට මවලා පෙන්නනව නේද ඔබ මැරිලා ඔබගේ දරුවෝ හිඟා කනවා. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් එහෙම නා. ඔබට මවලා පෙන්නනවා පින්වතුන්. විවිධ මෙහෙම මහත්තුරු ඇති අපාතර නෙමෙයි මම මේ කියන්නේ. ඈ ඉතින් ඒක තමයි පින්වතුන් ඒ අයගේ හැකියාවනේ. ඒකෙන් තමයි එයාට ඒක හම්බ කරගන්න පුළුවන්. ඒතර ඔබට මවලා පෙන්නනවා පින්වතුනි ඔබ මලාට පස්සේ ඔබගේ දරුවෝ හිඟා කන හැටි. ඒක ඔබට දරන්න බෑ. අන්න එතකොට පින්වතුනි ලොකු ඕනෙකමක් එනවා. ඒ ඕනෙකම කොච්චරට ආවද අන්න එච්චරට පින්වතුනි ලොකු ප්‍රීමියම් එකක් එක්ක ඔබ දාගන්න පුළුවන්. ඕනෙම එකක් එහෙමයි පින්වතුනි. ඒකයි අපි ගිය සතියේ කතා කළේ පින්වතුනි මේ ලෝකේ තියෙන බඩු භාණ්ඩ වලට කාරණා දෙකක් තියෙනවා. වටිනකම හැදෙන්නේ cost එක total cost එක හැදෙන්නේ එකක් තියෙනවා පින්වතුනි material cost එක අනිත් එක තියෙනවා psychological cost එක. ඒ කියන්නේ මානසිකව දාපු ගාණක් තියෙනවා ඒකට. දැන් මේ material cost එක කියලා එකත් අපි නිකන් වෙළඳාම පැත්තෙන් ගත්තොත් මේවට වියදමක් තියෙනවනේ මොකක් හරි. මේවා හදන්න. නමුත් මේක විශේෂයි නා. මේක ඒ ආනන්දුන්නේ. එයා දුන්නේ ඒවා කොච්චර ඇද්ද ඔය බෙල්ලේ අර එහෙම එල්ලගෙන. හොඳට කල්පනා කරලා බලන්න. මේ සාමාන්‍ය ඉස්කෝලේ යන පුතාලාගේ පොත් අස්සේ ඇති කෙස් ගස්. දැන් තියෙනවා දැන් ඒ කාලේ තිබ්බා. දැන් නම් ඉතින් ඔච්චර බොළඳ ළමයි නෑ. දැන් ඉතින් කෙලින්ම කතාදෙටනේ කතාව. දැන් මේ ඉන්න අම්මලා දන්නවද? කෙස් ගහක් අරන් පොතේ දාන් හිටිය පෙම්බතෙක් කියන්නේ ඒක පාරිශුක පෙම්බතෙක් ඔබට ඉන්න නැති සමහර වෙලාවට. ඉතින් ඌට කෙස් නම් ඕනේ 7 දෙයනේ අර බාබර් සාප්පුවට ගියාම ඇති වෙන්න තියෙන ගෝණියක් හවදලා එකතු කරලා දෙනවා. එහෙනම් දැන් ඔබට පේනවා මේකතරි මැටීරියල් කොස්ට් එකද? මැටීරියල් කොස්ට් කිව්වේ ඒකට ඒකේ තියෙන ද්‍රව්‍යමය වටිනකමනේ මොකක් හරි. ඒතර ඒක බිඳුවට කිට්ටුයිනේ. නේද? සැලුන් එකට ගියා නම් අනේ පුතේ මේ ගෝණියම අරන් ඵලයක්. පොතාසේ බැන්නම් කොට්ටයසේ දාන් හිටා. එහෙනම් ඒක නිකනුත් දෙනවා ගෙනල්ලත් දෙයි ගෙදරට බාබර් මාමා.
නමුත් අර කේස් ගහ කාගේද? එයාගේ. අන්න පින්වතුනි සයිකොලොජිකල් වැලියු එකක් ආව ලොකු. ඒ කේස් ගහ කවුරු හරි ගත්තනම් මරණෝ කතා දෙකන්න. මම සොඳුරු අතීතයේ මේ මහත්තුරු ගිහිල්ලා බලන්න. ඒ තරම් ලොකු වර්ණකමක් ඒකට තිබුණා මේකට. එහෙනම් ඔබට හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ සයිකොලොජිකලි ඒවත් අපි මානසිකව දාන එකක් මේ තියෙන්නේ පින්වතුනි. එහෙම නැත්නම් මේ ලෝකේ කිසිම දෙයක අඩුම තරමේ පින්වතුනි උස් පහත් වීමක්වත් නැහැ වටිනකම.